ඔබේ මනස මිනිසාගේ අතිශයින්ම බලවත් මෙවලමක් කියලා දන්නවාද? නමුත් බොහෝ දෙනෙක් එය මන්දගාමීව මතකයේ නොදැඩිව සහ තීරණ ගැනීමේදී ව්‍යාකූලව ක්‍රියා කරනවා. ඔබේ මනස 10 ගුණයකින් වේගවත් කරන්න පුළුවන්ද? මිනිස් මනසේ වේගය හා කාර්ය සාධනය වර්ධනය කිරීම සඳහා විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව සම්මත වූ ක්‍රම රාශියක් තියෙනවා. මෙය සාමාන්‍ය මට්ටමේ මනසකින් ඉහළ මට්ටමක මනසකට පෙරලියක් ඇති කරන්න උපකාරී කරගන්න පුළුවන්. මේ වීඩියෝ නරඹ අවසානයේදී ඔබට ඔබේ මනස 10 ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රම 10ක් පිළිබඳව විස්තරාත්මකව දැනගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය විදිහට යහපත් මානසික පරිසරයක් සකස් කරන්න. ඔයා වැඩ කරන ස්ථානය ශබ්ද හා බාධක වලින් තොරව පැවතීම ඔයාගේ මනෝවේගය වැඩි කරන්න උපකාරී වෙනවා. අපි විසින් ගන්න ක්‍රියාවලියන් තීරණය කරන මොළයේ ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් සිදුවීමට නම් නිශ්ශබ්දතාවය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම නියමිත මට්ටමකින් ඔක්සිජන් සැපයුම සහ ස්වාභාවික ආලෝකය මොළයේ ඵලදායීතාවය වර්ධනය කරනවා. දෙවන ආකාරයේ විදිහට ගැඹුරු අවධානයක් පවත්වා ගැනීම සඳහා අභ්‍යාස කරන්න. පොමොඩෝරෝ ක්‍රමයට අනුව මිනිත්තු 25ක් අවධානයෙන් වැඩ කරලා මිනිත්තු 5ක් විවේක ගන්නා ක්‍රමය ඔයාගේ මනෝවේගය හිරලංවනවා. ඔයා වැඩ ගොඩක් එකවර කරන එක නවත්තලා එකම කාර්යයකට අවධානය යොමු කරොත් ඔයාගේ මනෝවේගය 140කින් වැඩි කරන බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. තුන්වන ක්‍රමයේ විදිහට මනෝවෘත්තික පුහුණු ක්‍රම භාවිතා කරන්න. අනාගතයේ සිදු කළ යුතු කාර්ය ප්‍රාථමිකව වර්තමාන මනසේ නිරූපණය කිරීම තුළින් මොළයේ සැලසුම් කිරීමේ හැකියාව වේගවත් කරනවා. ඒ වගේම නව දේවල් ඉගෙන ගැනීම මොළයේ ස්නායු සම්බන්ධතා තද කරමින් මතකය සහ විවේචනාත්මක සිතුවිලි වැඩි කරනවා. හතරවන ක්‍රමයේ විදිහට උච්චතම මනෝස්ථිතික තත්ත්වයට පත්වෙන්න. මේකෙන් අදහස් වන්නේ නියමිත කාර්යයක් කරමින් සිටින අතරතුර එයට 100%ක්ම අවධානය යොමු කරමින් වේලාව හෝ අවට පරිසරය පිළිබඳව කිසිදු හැඟීමක් නැතුව ක්‍රියාවලිය ගමන් කරන දිශාවටම ගමන් කිරීමයි. මේ සඳහා පැහැදිලි ඉලක්කයක්, තදබල අවධානයක්, වඩාත් අභියෝගාත්මක කාර්යයන් සහ මනා ප්‍රතිචාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ ආකාරයට දෛනිකව මිනිත්තු 90ත් 20ත් අතර දිගු කාලයක් අධි අවධානයෙන් වැඩ කිරීම ඔබේ මනෝවේගය වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්. ඔයාගේ මනෝවේගය වැඩි කරගන්න පුළුවන් පස්වන ක්‍රමය තමයි මනෝසන්තාන වර්ධනය. ගණිත ගැටලු විසඳීම සහ අභියෝගාත්මක පොත් කියවීම තුළින් මොළයේ තොරතුරු සැකසීමේ වේගය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා නව භාෂාවක් ඉගෙන ගන්න. බහුභාෂා දැනුම මොළයේ මතකය හා තීරණ ගැනීමේ හැකියාව වැඩි කරනවා. මේ විදිහට සංකීර්ණ තීරණ ගැනීමේ කුසලතාවය වර්ධනය කිරීම ඔයාගේ මනෝවේගය ඉහළ නංවන්න අනිවාර්යෙන් දායක වෙනවා. 6 වන ක්‍රමයේ විදිහට නියමිත ආහාර ක්‍රමයක් අනුගමනය කරන්න. ඔමේගා 3 ඇන්ටිඔක්සයිඩන්ට් සහ විටමින් B සහිත බ්‍රේන් බූස්ටින් ආහාර ගැනීම මනෝවේගය වැඩි කරනවා. 7 වන ආකාරයේ විදිහට නියමිත භාවනාවන් සහ මනෝ සංස්කෘතික ක්‍රියාවන් කරන්න. භාවනා කිරීම තුළින් මොළයේ අධි අවධානය සහ සිතුවිලි පාලනය වැඩි කරනවා. මනෝ සංස්කෘතික ක්‍රියාවන් විදිහට පසල්, චෙස් වැනි ක්‍රීඩා මගින් මනසෙහි වේගය වර්ධනය කරන්න පුළුවන්. 8 වන ක්‍රමයේ විදිහට නියමිත ව්‍යායාම සැලැස්මක් පවත්වාගෙන යන්න. හැමදාම මිනිත්තු 30ක්වත් ව්‍යායාම කරන කෙනෙකුගේ මොළයේ නව සෛල නිර්මාණය වීම නිසා මනෝවේගය 15ක් හෝ 20කින් වැඩිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා. 9 වන ක්‍රමයේ විදිහට නියමිත පරිදි හොඳ නිින්දක් ලබා ගන්න. පැය 7ක හෝ 8ක සුවදායි නිින්දක් ලබා ගැනීම මතකය සහ තොරතුරු සැකසීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම මනෝවේගය වැඩි කිරීමේ ක්‍රියාකාරකමක් විදිහට මිනිත්තු 20ක පමණ කෙටි නිින්දක් ලබා ගැනීම අපට සිදු කරන්න පුළුවන්. 10 වන සහ අවසාන ක්‍රමයේ විදිහට නව තොරතුරු උත්සාහයෙන් ඉගෙන ගන්න. නව හැකියාවන්, නව කුසලතා සහ විවිධ විෂයන් පිළිබඳව ඉගෙන ගැනීම මොළයේ ස්වභාවය වර්ධනය කරනවා. ඒ වගේම ටීච් බැක් මෙතඩ් ක්‍රමයට අනුව ඔයා ඉගෙනගත්තු දේවල්
අනෙක් අයට උගන්වන විට ඔයාගේ මනෝවේගය වැඩි කරනවා. ඔයාගේ මනස විවිධ සීමාවන්ගෙන් බැඳී තිබුණත් මේ වෙනස් කර ගැනීමේ හැකියාව දැන් ඔයා සතුව තියෙනවා. ඔයා මේ ක්‍රම සැලසුමක් සහිතව අනුගමනය කරොත් ඔයාගේ සිතුවිලි ශක්තිමත් වීම සහ තීරණ ගැනීම වේගවත් කරගන්න පුළුවන්. ඔයා මේ දැන්ම නව තීරණයක් ගන්න. අද ඉඳන්ම ඔයාගේ මනස පුහුණු කරන්න. නව යුගයකට නව මනෝවේගයකට ඔයාගේ මනස අරගෙන යන්න.